මේ මට ඒ පාරෙන කියලා එන විදිහ කරන්න ඕන දේවල් පැහැදිලිව තේරුම් කරලා එන්න කිව්ව ඔබතුමිය. මේ මං ආවා. ඊට පස්සේ ආමුදුරු මාව බලලා මට බඩේ දෙයක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ විරේකයක් කරලා මාව යවලා ආයි එකන් ඇවිල්ලා මට මගේ ඇඟේ තිබ්බ දිස්ටි හක් කරලා මට ආයි බීරේකයක් දීලා ඊළඟට මට ආයි පරක් එන්න කියලා කිරණ ඇල්ලුවා. මට අවුරුදු 20ක් මං දුක් විඳා. මට ඔළුව කැක්කුමක් තිබ්බා. මිග්‍රේන් කියලා තිබ්බා. ලොකු වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තා. සිංහල වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තා. කිසි කෙනෙකුට හොඳ කරන්න හම්බුන්නේ නැහැ. ආමුදුරු මාව සති 3න් නිවැරදිව හොඳ කරලා මට ඒ සූපත් වීමට උන්වහන්සේ බුදු වෙන්න ඕන කියලා මම කියනවා. ඇත්තටම එච්චරන උන්වහන්සේ කිසි කෙනෙක් එක්ක කතා නොකලට උන්වහන්සේ කරන්න ඕන දේ විතරක් කරන එක මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මන්නම් කියන දන්න හැමෝටම කියන මම දැන් හිතත් කට්ටියක් එක්කන් එනවා. එච්චරටම නිහතමානීකමට වඩා ඒ ගුණය මට දැක්කම ආමුදුරු දැක්කම ඒ ගුණය පවා පේනවා. ඒ ආමුදුරන්ට තියෙන බලය මා ඒ කියන්නේ ඒක මම දුක් විඳපු හින්දා දන්නවා ඒ ඔළුව කැක්කම කොහෙවත් ගිහින් හොඳ කරන්න බෑ කියලා. මම බෙහෙත් ගත්ත හින්දා දන්නවා, බෙහෙත් බිව්ව හින්දා දන්නවා. ඒ මගේ කුසට මගේ ආමාශයේ තියෙන සැහැල්ලුව ඒක අති විශිෂ්ටයි. ඒක ඇත්තටම අති විශිෂ්ටයි. මගේ ආමාශයට තියෙන සැහැල්ලුව මට අවුව යන්න බැරුකම තිබ්බා. මේ ඒක මට තේරෙන්නේ නැහැ. මට කියන්න මගේ නම් ඔළුව කැක්කුමයි ඒ ඔළුව කැක්කුමක් කියන එක ඉවස ගන්න බැරි ඔළුව කැක්කුමක් තිබ්බේ. ඒක හැමදාම ඔළුව කැක්කුම තිබ්බ කෙනෙක් විතරයි ඒ දුක දන්නේ. මේ හාමුදුරන්ට ගොඩක් පිං ඒ වගේම බුදු පවත්වන ඊට පස්සේ කිව්වා මේ හාමුදුරුවෝ කිව්වා මෙයා සනීප වෙලා වෝඩ් එකට දාවි කියලා. මේ දැන් හාමුදුරුවනේ වෝඩ් එකට තැම්මා. හාමුදුරුවනේ මේ අර පියදාර 15 වෙනිදා මේ ආවේ අර අපි දෙකොල්ලයි හිටියේ අර මගේ දරුවගේ ෆොටෝ එකක් පෙන්නලා හාමුදුරුවෝ අර අස් කරනවයි කියලා කිව්වනේ අර මේක ඒක ඒ විදිහටම ඒ හාමුදුරුවෝ දායි කරපු විදිහටම එහෙන් කරනකොට මේ දරුවට ඇත්තට මේක මේ බලපෑව හොඳටම සනීපුණා. හාමුදුරුවනේ දාදාවල් වෙනකොටම හොඳටම කිව්වයා අම්මට හරි සෑල්ලුවක් දැනෙනවා මට හුස්ම ගන්න හරි පහසුයි කියලා කිව්වා. මේ ඒ වගේම යට අර පේන බලවේගකුත් තියෙනවා හාමුදුරනේ ඇඟේ ටිකක් එහෙම එකක් තියෙනවා දැක්කලු. එයාගේ වටේ හිටපු මේ කට්ටිය නිකන් පිච්චිලා විසිනවා වගේ දැක්කලු. එක්කෙනෙක් පිච්චිලා හොඳටම මුල්ලකට විසිනාලු. ඒ විනියා නැගිටලා කියන්න හදනලු මම මේක දෙයක් දැනගන්න හදන්නේ කියනකොට ඒ විනියා එම පිච්චිලා ගියාලු මුල්ලට වෙලා. ඒ වගේ මේ ගොඩක් කටේ පිච්චිනවා දැක්කලු. මේ ඒ වගේම එයාගේ පපුවටත් හරි සැලුවක් දැනවලු. මේ දැනුණලු යාට. ඇත්තටම හාමුදුරන්ට බුදු බවත් වෙනවා හාමුදුරනේ. මේ ඒ කර දෙයට මේ ළමයා සෑහෙන දුක් විඳා. අපි ඉන්නේ මේ ස්පිතාලේ ඉන්නේ අරියත්‍රෝහලේ ඉන්නේ. මේ දැන් බෝඩ් එකට දාලා ඉන්නේ. නැත්නම් දැන් කිසිම අමාරුවක් නැහැ. ප්‍රොෆෙසර් වැඩ කරනවා හොඳට. ඒ මුත්‍ර බට ගලවලා මේ මොනද මේ ඔක්සිජන් බටේ ගැලෙව්වා. ඔක්සිජන් ගලවලා දැන් ඔක්කොම නැහැ මොකක්වත් නැහැ. මේතර ඉන්නවයි දරුවා. මේ හාමුදුරුවෝ කිව්වා ඊට පස්සේ එන්නේ කියලා. එයාගේ බඩේ තියෙන කෑමත් අස් කරන පේනවා හාමුදුරුවනේ. මෙයාට ටිකක් සනීප වෙනකන් ඉඳලා මේ හාමුදුරුවන්ට බුදු බවත් වෙනවා අපිට කර මේ උදව්වට. අපි කොච්චර හම්බ කරත් ගෙදරට ආවට පස්සේ වියදම් වැඩි. වගතුවක් නැහැ. එහෙම වෙන්නේ ගෙදරට මොන හරි කරලා නිසා. මේක නම් ඇත්තටම මේ ලංකා භූමියේ ගොඩාක් නිවෙස් වලට මේ දේ කරලා තියෙනවා. මම හෝනියන් 100කට වැඩිය කොට දාලා තියෙනවා. ගොඩාක් නිවෙස් වල ඒක ලක්ෂ ගණන් බලලා තියෙනවා මේ වීඩියෝස්. මිනිස්සුන්ට මම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ගේට්ටුව ළඟ ඊට පස්සේ ගේට්ටුවෙන් ඇතුළේ වෙන තැනින් ඊට පස්සේ පඩියේ නගින බහින තැන් වල ඒ වගේම තමයි සමහර ෆවුන්ඩේෂන් ASCII. ඒ කියන්නේ ගෙවල් හදන්න ඉස්සෙල්ලා අතිවාරම දාන්න ඉස්සෙල්ලා මේ දේවල් දාලා තියෙනවා. එතකොට ඒ කරන ලද නීචකුල බන්ධනිකය, මහසොන් බන්ධනිකය, භූමිපාලුකය, විද්‍යාපාලුකය නොයෙකුත් ආකාරයේ 25 ආකාරයෙන් හෝනියන් කරනකම තියෙනවා. ඒ දේවල් කරලා මිනිස්සුන්ව ඒ නිවෙස් භූමි වලින් එලවන්න තරහට, පලිගන්න, ඊර්ෂ්‍යාවට මේ දේවල් කරනවා. ඒ කරාට පස්සේ
මිනිස්සුන්ට ඒ ගෙදර අයට වෙන්නේ මොකද්ද? අමනුෂ්‍ය කරදර වැඩි වෙනවා. ඒ වගේම තමයි ලෙඩ රෝග වැඩි වෙනවා. සතුට සමගිය නැති වෙනවා. ඒ වගේම තමයි දියුණුව නැති වෙනවා. මේක එකපාර වෙන්නේ නැහැ. ක්‍රමානුකූලව සියුම් විදිහට අර පිළිකාවක් වැඩෙනවා වගේ ක්‍රමානුකූලව මේ අමනුෂ්‍ය දෝෂ වැඩි වෙලා අන්තිමට මිනිස්සුන්ට ඉඩ කන විකුණලා පාරට බහින තත්ත්වයටපත් වෙනවා. හැබැයි විකුණන්න ගියට ඊටම විකුණන්න හම්බෙන්නේ නැහැ. ගන්න දෙන මිනිස්සයා බලලා යනවා. ඊට පස්සේ ඒ ඉඩම ගන්නෙ නැහැ. මොකද ඒ අමනුෂ්‍ය දෝෂය, අමනුෂ්‍ය බන්ධන, යක්ෂ බන්ධන, යක්ෂ බැල්ම තියෙන නිසා. ඉතින් ඒ දේවල් නිසා ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ට එකාට එකා සමගියක් නැහැ, කා කොටා ගන්නවා, දියුණුවක් නැහැ. මේ කියන දේ හරි. ඇත්තට මේ වගේ ප්‍රශ්න වලින් මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා. ඉතින් මේ වගේ දේවල් නිසා, ගෙවල් වලට කරපු දේවල් නිසා, ඒ හදිහුණියන් අනවින කොටි වෙන බන්ධන සහ ඒ ගෙවල් වල ගොඩාක් අයට පවුල් පිටින් මේ ඉනාවිස කැවිලා තියෙනවා. ඒ දේවල් නිසා ඒ පවුල් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. අපි ඔප්පු කරලා තියෙනවා ඒ පවුල් ගොඩ දාලා තියෙනවා. ගොඩ දෙනෙක් මෙතනට එනවා. ඒ අමනුෂ්‍ය දෝෂ සහ ඒ අමනුෂ්‍ය බන්ධන කරලා ඒ ගෙවල් වල දෝෂ ගොඩක් තියෙන අය. ඉතින් ඒ දේවල් අයින් කරාට පස්සේ මිනිස්සුන්ට රැකියාවල් හරි ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ඒ සතුට සමගිය ඇති වෙලා තියෙනවා. අමනුෂ්‍ය කරදර නැති වෙලා තියෙනවා. ඉතින් මේ කාරණේ ඇත්ත.